බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදුවරයෙක්ගේ පහළවීම කල්ප 100කටවත් දුර්ලභ වෙච්ච කාරණාවක්. එවන් උපතක් කෙනෙකුට මුණ ගැහුනොත් නිරයෙන් නිදහස් වෙන්නේ උපතම ප්‍රමාණවත්. ඒ හමුවීමම ඇති මිනිස්සෙක්ට සසරෙන් නිදහස් වෙන්න. ඒ ශ්‍රද්ධාවන්තයාට සහ ප්‍රඥාවන්තයාට. අපේ සමාජයේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු මනුස්ස ගුණය අතින් ෆේල්. ඔබට ලැබිච්ච මේ ජීවිතය තුළ මේ පුංචි ජීවිත කාලය තුළ මනුස්ස බොහෝ සම්පත් බෙදා ගන්න බැරුව මනුස්ස මරා ගන්නවා. මනුස්ස තමන්ගේ දේවල් පැහැර ගන්නවා. දරුවෝ දෙමව්පියන්ව මරනවා. දෙමව්පියෝ දරුවන්ව මරන සමාජයක් අපිට උදා වෙලා තියෙනවා. මේ ජීවත් වෙන පුංචි කාලය තුළ පංච දුස්චරිතය කරලා සසරේ බොහෝ කාලයක් මිනිස්සු දුක් විඳිනවා. ඉතින් නිවන් වූ සසර ගමනකට යන්න එපා. බුදුරජාණන් වහන්සේම දේශනා කරා තණ්හාව නිසා බය හට ගන්නවා. තණ්හාව නිසා ශෝකය හට ගන්නවා. තණ්හාව නැති කල්ලි බයක් ශෝකයක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා.